එක සතියට මෙන්න පොඩ්ඩක් අසනීප වෙලා ඉන්නේ. මේ අර පටන් ගන්න දවසේ ඉඳන් කළ යුතුම හින්දා තමයි ඇත්තටම වැඩේ කරන්නේ. මේ ඊට පස්සේ ඕනනම් ඉවර වෙලා වගේ ඔය සමහරක් දවස් වලට අයිවාරුවක් යන අවස්ථා තියෙනවා. අතරම් බෑ ඉවර ගමන් මේ මම යනවා ඉදා ගන්න. මේක නැතරම මේ මම කරන්නේ මේක මැද දවසක් පුරා නම් අර අද ලේකුත් මම දුන්නා කෝකරත් කියලා ටික වැඩේ අමාරුයි. අර මේ ටිකේ යන්නේ ඇඟපත ඔක්කොම දෙන ඩෙන්ගුද දන්නෙත් නෑ. ලංකාවට නොමිලේ විදිහට කරන වැඩක් විභාග දක්වාම මේ හරි අපි වැඩේට යන් ගෙනිමුනේ. ගෲප් දෙකක් තියෙනවා. තීර ළමයින්ට මිඩ්නයිට් සෙෂන් සම්බන්ධව සෑහෙන දේවල් තමයි ඉගෙන ගන්න තියෙන පාඩම් මට පෙවුණා මම යන්තම් වැඩේ යද්දි ගෲප් එකෙන් බැලුවොත් සෑහෙන තියෙනවා තීර ළමයි ඔයගොල්ලන්ට මිඩ්නයිට් සෙෂන් වල සංස්කෘතිය ගැන ඉගෙන ගන්න දේවල්. හරි මේ අපි පාඩම වැඩේ පටන් ගමු. එතකොට Zoom එකේ ලිමිට් එක ඇවිල්ලා තියෙන හින්දා YouTube live එකකුත් දීලා තියෙනවා. අපි එතකොට මිඩ්නයිට් සෙෂන් වැඩේට යමු. මේ මිඩ්නයිට් සෙෂන් එතන ආරම්භක එකනේ. එතකොට මේක මේ විදිහට අපි බදාදා මේ ටයිම් එකට දිගටම අරගෙන යනවා. තව ඉස්සරහට යනකොට එක සතියට මිඩ්නයිට් පොඩ්ඩක් අසනීප වෙලා ඉන්නේ. අර මේ අර පටන් ගන්න දවසේ ඉඳන් කළ යුතුම හින්දා තමයි ඇත්තටම වැඩේ කරන්නේ. මේ මොකද මම කියන්න ගියේ මිඩ්නයිට් සෙෂන් මේක දිගටම බදාදා මේ වැඩේ මේ ටයිම් එකට ක්‍රියාත්මක කරනවා. පැයයි යන්නේ සෙෂන් එක. මේක ඇවිල්ලා අර එහෙම අර කිසිම ලොකු ඇඟට බරක් කර හිම්මෙන් එන ප්‍රෙෂර් එකක් කරගන්න නැතුව අපි රිලැක්ස් එකේ ඉඳලා මේ ටට්ටක් ගාලා විභාග වලට අහන ලකුණු ටිකක් එකතු කරගන්න වැඩක් පැයක් ඇතුළත කරලා එහෙම විසිර යාමක් තමයි මේ මිඩ්නයිට් සෙෂන් සංකල්පය ඇතුළේ තියෙන්නේ. එතකොට ඔහොම එකක් තමයි මේ අපි පටන් ගන්න. මේක සාමාන්‍යයෙන් 11:00 වගේ වෙනකොට ඉවර කරන සැලැස්මක තමයි ඉන්නේ. ඒතර අද ආරම්භක දවසේ මේ අපි පටන් ගන්න ආවර්තීය විචලන සහ ඒ ඇරුණාම තව ඔය දැන් හිතන්නකෝ ඔය MCQ වල වෙන්න පුළුවන් ස්ට්‍රක්චර්ඩ් එසේ වල වෙන්න පුළුවන් සාමාන්‍යයෙන් ඊටාම සුලභව අහනවන්නේ මේ විවිධ විචලන සම්බන්ධ විද්‍යුණතා කියයි අයනීකරණ ශක්තිය කියන නම්බන එක විචලන සම්බන්ධව අහනවා. ඒතර ඔන්න ඔය විචලන සේරම ටික එක තැනකට අරගෙන ඒ කියන්නේ සමහරක් ඒවා ආවර්තීය විචලන පාඩමේ එනවා වෙන්න පුළුවන් සමහරක් ඒවා බන්ධන පාඩමේ ද්විතීකාන්තර ක්‍රියා එක්ක එනවා වෙන්න පුළුවන් තවත් සමහරක් ඒවා කොහෙද අර ඕගනික් වල ද්‍රවාංක තාපාංග සංසන්දන ඒ හරිය තියෙනවනේ ඒවයින් එනවා වෙන්න පුළුවන්. ආදි වශයෙන් මේ ලොකු පරාසයක එක විචලන අහනවනේ. MCQ ප්‍රශ්න දෙක තුනක් ඔය ආශ්‍රිතව එනවා. ස්ට්‍රක්චර්ඩ් එසේ එකේ යම් කොටසක් ඇහෙනවා. දැන් ෆයිනල් පේපර්ස් එකේම ලියලා තියෙනවා. ඒ ගැන දන්නවනේ. ඒතර අපි අද කරන්න යන්නේ මේ සෙෂන් එකේ ඒ ඔක්කොම අර විවිධාකාර විචලන නම් මනම් ඇසුරෙන් අපිට අහන්න ඉඩ තියෙන විවිධ දේවල් ටික ඔක්කොම එකතු කරලා එක සෙෂන් එකකින් අපි කතා කරනවා. මේකට අදාළව ඕගොල්ලන්ට මේ ප්‍රශ්න සෙට් එකක් මම Telegram channel එකට දානවා. ඒක මේ වෙලාවට ඕනේ නැහැ. හරිද? මම PDF එකක් ඕගොල්ලන්ට මේ ස්ක්‍රීන් එකට තව පොඩ්ඩකින් දාලා වැඩේ අරගෙන යන්නේ. ඒකට අවශ්‍ය කරන දේවල් මම ඔයගොල්ලන්ගේ Telegram channel එකකට දානවා. නමුත් මේ midnight session කියන්නේ එහෙම ටියුට් නම් මනම් එහෙම එක්කන එකක් නෙවෙයි. හරිද? හදිස්සියේ මොකක් හරි එකට ඕන නෝතින් අපේ යන ටියුට් එක පාවිච්චි කරොත් මිසක් මේ midnight session කියන්නේ එහෙම ටියුට් නම් මම එහෙම මොකුත් කිසි කලබලයක් නැති ඔය ආව මොන හරි දේවල් ටිකක් කතා කරගත්තා ලකුණු ටිකක් අහගෙන අවුල ගත්තා ගියා. ඔය තමයි midnight session එක සංකල්පය මේ බොහොම නිදහස් විදිහට යන වැඩක්. අර සාමාන්‍ය පන්තියකින් වගේ මේක චුට්ටක් බ්‍රේක් වෙලා තමයි යන්නේ. හරි. එතකොට මම ඔයගොල්ලන්ට අර කියන අද වැඩේට මම පාවිච්චි කරන ටියුට් එකයි තව අද වැඩේට අදාළව ඔයගලන්ට ඕන කරන පොඩි වීඩියෝස් නම් මනම් ටිකක් තියෙනවා. ඒ දේවල් ටිකයි දාන්නම්. මම සාමාන්‍යයෙන් දැන් ගෲප් දෙකම බලන්න අමාරු නිසා සහ තියර ළමයිනොත් මොකක් හරි හේතුවක් නිසා රිවිෂන් ගෲප් එකෙත් දැන් ඉන්න නිසා මම හිතුවේ මේ රිවිෂන් ගෲප් එක එක්ක වැඩේ කරගෙන යන්නද කියලා. මම මේ මොකක් ඔව් ෆයිනල් පේපර් එක ලකුණා. මම ඒ හින්දා ඩිස්කෂන් ගෲප් එකේ ලින්ක් එක දාන්නම් channel දෙකට මේක midnight session එක අර group එකේ ඉතින් අර යනකොට පැයයිනේ ළමයි අපිට තියෙන්නේ. මේ පැය ඇතුලේ group ම බල ඉන්න බෑ. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට midnight session වල වෙන්නේ ඒ යන පැයේ අපි ඔහේ කතාව දිගටම අරගෙන යනවා. ඊට පස්සේ ඕන්නම් ඉවර වෙලා වගේ ඔය සමහරක් දවස් වලට කයිවාරුවක් ගහන අවස්ථා තියෙනවා. අද නම් බෑ ඉවර ගමක් මේ මම යනවා නිදාගන්න. මේක නැත්තරම මේ මම කරන්නේ මේක මැද දවසක් පුරා නම් අර අද ලේකුත් මම දුන්නා කෝකටත් කියලා ටික වැඩේ අමාරුයි. අර මේ ටිකේ යන්නේ ඇඟපත ඔක්කොම දැන් ඩෙන්ගුද දන්නෙත් නෑ. මේ ටිකේ ඩෙන්ගු පැන්ඩමික් එකකුත් තියෙනවා. හැබැයි හෙම්බිරිස්සාවක් තියෙන ඉඳ මම විශ්වාස කරනවා එහෙම නැතුවද කියලා. හරි අපි දැන් මේක අවශ්‍ය නැහැ. අපි වැඩේට යමු. මම ලින්ක් දෙක දාලා තියෙනවා ඩිස්කෂන් ගෲප් එකේ. අර අවශ්‍ය කරන PDF එක මම දාන්නම්. මේක මේ ඉංග්‍රීසි මීඩියම් එක මට තාම ආවේ නැහැ. මම ඒක ආපු ගමන් ඒකත් දාන්නම්. ඔන්න දැම්ම අද වැඩේට ඒ කියන්නේ ඔයාලට මේ PDF එක ඕන වෙන්නේ නැහැ. මම ස්ක්‍රීන් එකට මේ PDF එක දාලා ඒකත් එක්ක තමයි පැහැදිලි කිරීම ටික කරන්නේ. සහ මේකේ අන්තිමේට අදාළව තව පොඩි දේවල් ටිකක් ඕගලන්ට වැටෙනවා. එන්න ඔය ටිකක් දාන්න. ආවර්ත විචලන පොඩි දේවල් ටිකක් ඒ කියන්නේ මේකෙන් පස්සේ ඕගලන්ට තව අඩුපාඩු තියෙනවා නම් ඒ අඩුපාඩු හදා ගන්න ඕන කරන කෙටි වීඩියෝ සෙට් එකකුයි මම ওই මෙසේජස් දැන් දාගෙන යනවා මේ තියරි channel එකටයි රිවිෂන් channel එකටයි දෙකමම දානවා මම අර ඩිස්කෂන් ගෲප් එක වශයෙන් එක ගෲප් එකක් බලන්නම් මොකද මිඩ්නයිට් සෙෂන්ස් වල අර වැඩේ යන අතරතුර ගොඩාක් ගෲප්ස් බලන්න ගියොත් අපිට තියෙන වෙලාව චුට්ටක් හින්දා වැඩේ අවුල් වෙනවා ඉවර වෙලා පුළුවන් ඔය බලන එකක් බලා ගන්න. හරි ඊට පස්සේ ಗುಣ විචලන වලට අදාළව පොඩි ෂෝට් නෝට් එකකුයි මම එහෙම එක්කුත් මම දානවා මේ ඔන්න ඒකත්
ඔයාලගේ ටෙලිග්‍රෑම් channel එකට දාලා ඇති රිවිෂන් එකටයි තියරි එකටයි දෙකටම රැපිඩ් රිවිෂන් නම් මම ඔක්කොම ළමයි කොහොමද රිවිෂන් channel එකේ ඉන්නවනේ. ඒතර මේ දෙකෙන් එකට සම්බන්ධ වෙන සහ මේ වෙලාවේ අර අපේ පන්ති වලට සම්බන්ධ වෙන්නේ නැති මේක ලංකාවටම නොමිලේ විදිහට කරන වැඩක් විභාග දක්වාම මේ වෙලාවේ අර දැන් අපේ ටෙලිග්‍රෑම් channels වල නැති ළමයි ඉන්නවනම් YouTube එකේ ඕන වීඩියෝ එක ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා ටෙලිග්‍රෑම් channels වල link. ඒ හරහා සම්බන්ධ වෙන්න පුළුවන් ඕගලන්ට. ප්‍රශ්නයක් නැහැ. හරි. එතකොට මොකක්ද අපේ කතන්දරේ? අපි මොකක්ද අද මේ කරන්න යන්නේ? අපි බලමුකෝ. හරි. මම ස්ක්‍රීන් එකට දාන්නම් අද වැඩේට ඕන කරන දේවල් ටික.